අයිබෝන් ඔයාලට මම ඔයාලට කිව්වා අවුරුම් කියලා මාස 3. ඒ කියන්නේ මනි චැලෙන්ජින් බොක්ස් එක ගැන. අපි ගිය අවුරුද්දේ ඇති. ඉතින් මගේ ලක්ෂ්‍ය සම්පූර්ණ කරලා ඉවරයි. ඉතින් ආයි අලුතෙන් ලක්ෂයක් ඉඳලා නෝට් කරගන්න. ඉතින් ඔයාලට ඒකට ඕනේ වෙනවා මෙන්න මේ වගේ බොක්ස් එක. මේ වගේ පියන අරින්න පුළුවන් එකක් ගන්න. ඒක සීල් කරලා තියා ගන්න ඕනේ. එතකොට ඔයාලට ඕනේ වෙන තව දෙයක් තමයි මෙන්න මේ වගේ කොටු කොලයක ලියලා තියාගන්න. මේ පැත්තට කොටු 10ක් සහ මේ පැත්තට කොටු 10ක් එන විදිහට 20න් පටන් අරගෙන 20 ගුණාකාර විදිහට පේනව නේද? ඒතර මේක එකතුව ගත්තොත් එහෙම 1,01,000ක් තියෙනවා. මේ පැත්තට කොටු 10යි මේ පැත්තට කොටු 10යි 20 විදිහට 20 40 60 80 100 120 140 160 160 තියෙනවා 200 400 600 800 1000 1200 1400 1600 2000 ඉවර වෙන්න. මේක තමයි අපිට ඕනි කරන මූලිකම දේ. එතකොට මේකෙදි අපි කරන්නේ දවස් ගානේ මේ තියෙන කොටු වලින් එකක් කපලා අපේ මේ බොක්ස් එකට දාගන්න. ඔය ආතේ සල්ලි නැති වෙන්න පුළුවන් එක දවසක. එතකොට තව දවසක සල්ලි වැඩිපුර තියෙන්න පුළුවන්. මේකෙදි අපි අපේ අනවශ්‍ය වියදම් පාලනය කළා ඉතුරු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මාස 3 අපි කොහොම හරි ලක්ෂයක් එකතු කරනවා කියන අදිෂ්ඨානය ඔයාලා අතේ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අනවශ්‍ය වියදම් පුළුවන් තරම් ඔයාලා කපා හැරලා ඉතුරු කරන්න ඕනේ. එතකොට මේ බොක්ස් එකේදී කරන්න පුළුවන් මේක එකතු කරනවා නම් වෙන්න ඒ කියන්නේ අපිට සාර්ථකව ඉතුරු කරන්න පොඩි ට්‍රික්ස් කීපයක් තියෙනවා. එකක් තමයි පළවෙනිම දේ ඔයාලා මෙහෙම ඉතුරු කරනවායි කියලා කිසියම් කෙනෙක්ට දැනගන්න තියන්න එපා. හරිද? අනිත් දේ තමයි මොන දේ වුණත් මේ බොක්ස් එක අදාළ දිනයට කලින් ඕපන් කරන්න එපා. අනිත් දේ තමයි පුළුවන් නම් ඔයාලා ෆෙන්ෂුයි වගේ විශ්වාස කරනවා නම් මේක ඇතුලේ මේ වගේ ෆෙන්ෂුයි කාසියක් කරවන්න. ඒ කියන්නේ චීන කාසියක් අලවලා තියන්න. ඒ වගේම තමයි මේ බොක්ස් එක පුළුවන් නම් ඔයාලා කිරි ගහකින් ඒ කියන්නේ කොස් වගේ ලීයකින් හදන්න. එහෙම නැත්නම් අයිස්ක්‍රීම් කප් එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කඩෙන් මේ බොක්ස් ගන්න එපා. පුළුවන් තරම් තමන්ම හදාගන්න බලන්න. දැන් අපි බලමු මේක කොහොමද ඉතුරු කරන්න කියලා. එකතු කරන්න කියලා. දැන් අද දිනේ තමයි මම පටන් ගන්නෙ. ඒ කියන්නේ 2026 පළවෙනි මාසේ 5. එතකොට මම මේක කම්ප්ලීට් කරන්න ඕනේ මාස 3කින්. ඒ කියන්නේ 2026 4වෙනි මාසේ 5 වෙද්දී. පළවෙනි මාසේ පටන් ගන්නවා 2 3 4. 4වෙනි මාසේ 5 වෙද්දී මම මේක දවස් 90 ඉවරයි. ඒ කියන්නේ මාස 3 මේක කම්ප්ලීට් කරන්න ඕනේ. එතකොට අපි මේක මේ බොක්ස් එකේ මෙහෙම අලව ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි බලමු දැන් මගේ අතේ සල්ලි කීයක් තියෙනවද කියලා. ඒ තියෙන ගානට අපි මේකේ කොටු කපලා දාමු. ඔයාලට හැමදාම දාන්න බැරි වුණොත් එකතු කරලා සතියකට සැරයක් හරි අදාළ කොටු ගාන කපලා දාන්න. ඒක අද දාන්න බැරි වුණා හෙට දානවා කියලා හිතුවමක් නැහැ. දවස් දෙකක් තුනක් දාන්න බැරි වුණා කියලා හිතුවත් කමක් නැහැ. පහුවෙන්ද ඒකත් එක්ක අල්ල අතේ සල්ලි තියෙන විදිහට දාන්න. දැන් මගේ අතේ දැන් තියෙනවා 1000යි 1200යි 1280ක් තියෙනවා. ඊට මේක තනි කොටුවකින් කපන්නත් පුළුවන්. මොකද මෙතන 1280 තියෙනවා. නමුත් මට ඕන නම් වැඩිපුර කොටු ප්‍රමාණයක් කපන්න. මම මේක කපනවා 1000 කපනවා. ඔන්න 1000 කැපුවා. 1000 අයින් කරා. ආයි තියෙනවා 200ක්. ඔන්න 200ක් කැපුවා. 200ත් අයින් කරා. ඊට පස්සේ තාම මට තියෙනවා 80ක්. 80ත් කැපුවා. ඔන්න කපලා ඉවර වෙලා මම මේ ටික මේ බොක්ස් එකට දානවා. බොක්ස් එකට දාලා බොක්ස් එක වහනවා. ඔයාලා මතක තියාගන්න බොක්ස් එක මෙතනින් ටේප් කෑල්ලක් ගහන්න. මෙතන උඩ පියනෙන් සල්ලි දාන්න පුළුවන් විදිහට. කවදාවත් අදාළ දිනයට කලින් මේ බොක්ස් එක ඕපන් කරන්න එපා. එතකොට අපිට අපේ ටාගට් එකට යන්න බැරි වෙනවා. අනිවාර්යයෙන්ම මේ කොලේ මේ විදිහට බොක්ස් එකේ පිටපැත්ත අලවලා
ඔයාලා කපන එක මේකෙම මාක් කරන්න. එතකොට ඔයාලටම ආසාවක් තියෙයි මේක කොටු ගාන කපන එක වැඩි වෙනකොට මට ලක්ෂ්‍ය සීමාවට ඉක්මනින්ම යන්න පුළුවන් කියලා. මොකද ඔයාලගේ අලුත් අවුරුද්දට ටාගට් එකක් ඇති. එහෙම නැත්නම් දැන් අප්‍රේල් මාසේ 5 මගේ මේක ලක්ෂ්‍ය පිරෙන්නේ. එතකොට මට කිසිම ප්‍රශ්නයක් නැතුව සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න ආස දෙයක් ගන්න මගේ අතේ ලක්ෂයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ පුංචි බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න ඔයාලට ලක්ෂයක් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා තමන්ගේ අරමුණ තියාගන්න මොකද්ද මම මේකෙන් කරන්නේ කියන දේ කිසිම වෙලාවක මේ බොක්ස් එක ඕපන් කරන්න එපා. ඉතින් එහෙනම් අද ඉඳලා පටන් ගමු හැමෝම. ගිය පාර මන් දන්නවා අපිත් එක්කම එකතු වෙලා කරපු අය ගොඩාක් දෙනෙක් ලක්ෂයක් හෙව්වා. ඒකෙන් තම තමන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගත්ත අවශ්‍ය ආස දේවල් ගත්තා. ඒ නිසා අද ඉඳලා ඔයාලත් පටන් අරගෙන මේකෙන් තමන් ආස දෙයක් ඉස්සරහට එකතු කරගමු. එහෙනම් අපි තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.